ඔයාට ටැලන්ට් එකක් නෑ කියලා හිතනවද? ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝකෙ ලොකුම ස්ටේජ් එකකට ආවේ ප්ලේස් එකකින් නෙවෙයි. මැඩේරා කියන පොඩි දූපතකින්. අවුරුදු 12 ෆැමිලි එකෙන් ඈත් වෙලා ස්පෝටිං ඇකඩමි එකකට රොනාල්ඩෝ යනවා. අඬන්න හේතු තිබුණා. නවතින්න හේතු තිබුණා. හැබැයි රොනාල්ඩෝ එකම එක දෙයක් තෝරාගත්තා. ඒක එයාගේ කම්ෆර්ට් සෝන් එක නෙවෙයි. ඒ තමයි ඩිසිප්ලින්. අනිත් අය නිදාගන්න වෙලාවේ එයා ට්‍රේන් කළා. අනිත් අය ටයර්ඩ් කියද්දි එයා රිපීට් කළා. අද ඒ ඩිසිප්ලින් එක රොනාල්ඩෝ පෘතුගාල් කියන රට වෙනුවෙන් වර්ල්ඩ් රෙකෝඩ් ගෝල්ස් ගහපු ලෙජන්ඩ් කෙනෙක් කරලා තියෙනවා. අද ඔයා කරන පොඩි ප්‍රැක්ටිස් එක හෙට ඔයාගේ ලොකු ස්ටෝරි එකක් වෙන්න පුළුවන්. ටැලන්ට් එක නැති වුණත් කමක් නැහැ. ඩිසිප්ලින් තියෙනවා. ඉතින් මිත්‍රයා ගේම් එක තවම ඉවර නැහැ.